සශ්‍රීකත්තෙන් පිරි කොයම්යායවල් එදා මාවිල්ලාවරු බියවරින් පෝෂණය වුණා. නමුත් ශස්ත්‍රවාදීන් සොරව වසා දෙවීමත් සමග ඒ ජීවය මොහොතකින් නතර වුණා. දම්නැට් සහ ඉබියතුරු දමා අගුළු ලෑවී දහස් ගණනකගේ ඕලික මිස් අයිතිවාසිකමයි. වගාපින් ඉතිරිලා යද්දී මාවිල්ලාරු නිම්නය පුරා පැතිරිය කිය මහා අන්දකාරයක්. විපාසිත ගොවි ජනතාවගේ දිනෙත්ව තිපුණේ අසරණකව සහ කඳුළු පමණයි. ජාතික අර්බුදය හමුවේ රජය සහ හමුදානායකත්වය තීරණාත්මක සැලසුම් ඇරඹුවා. ජනතාවගේ පිපාසය සංසිඳුවලු පිණිස අභීත රණවිරුවන් පෙරමුණ කරා ගමන් කළා. සෑම අවියක්ම සූදානම් වුණේ ලෝක ඉතිහාසයේ දැවැන්තම මාර්ෂය මෙහෙම වෙනුවේ. සතුරා සිය බලය තහවුරු කරගෙන සිටි ආරක්ෂකවලලු බෙදදැමීම රණවිරුවන්ගේ අරමුණ. මාවිල්ලාරු මුදා ගැනීමේ මහා සංග්‍රාමය කුගුම්දුන් කාලෙත්තුවක් කොහලින් ආරම්භ වුණා. රණවිරු දිරිය හමුවේ මාවිල්ලාරු ස්තරව්ව විවෘත වී යළිත් දීවර ගලා ගියා. නැගෙනහිර දෙරළ තීරය මුදා ගන්නට නාවික හමුදා යාත්‍රා රළ පීරමින් ඉදිරියට ඇදුණා. වාකරේ ඩොන කැරෑ පීරමින් විශේෂ බලකා සෙබළුන් සතුරා ලෝබදින්න දුවලා. ත්‍රස්තවාදීන් සිය කඳුරු අත්තර පරාගී රණවිරු ප්‍රහාර හමුවේ අසරවෙමුනි. ගංගා ඇලදොළ සහ මඩකකුරු මැදින් සෙබළුන් සිය අරමුණ කරා නොසරී ගමන් කළා. නැගෙනහිර ත්‍රස්තවාදයේ බලකොටු වූ මහා තොක්තිකල පාෂාණිය රණවිරුවන් හමුවේ දිස්තුණා. සඳු පාමුණ පැවති සටන්වලදී සෙබළුන් අසමසම වික්‍රමාන්විත භාවයක් පෙන්වා. තොප්පිකල මුදුනේ සිංහ දජය ලෙල දෙද්දී පුළු නැගෙනහිරටම නිදහසේ හිරු පායන්නට වුණා. වසර ගණනාවක යුදබියෙන් පසුව වෙරළ තීරය පුරා සාමිය සලකුණු පහළ වුණා. මුදවගත් ගම්මානවල ජනතාව රණවිරුවන්ව පිළිගත්තේ ඉමහත් සෙනෙහසක් සහ ගෞරවයකිනි. නැගරීන ජයග්‍රහණයෙන් පසු රණවිරු අවධානය යොමු වූයේ රාෂ්ට්‍ර මධ්‍යස්ථානයේ වන්නි භූමියටයි. මහාවැස්ස සහ මඩවගුරු පාරදොරමින් සෙබළුන් අගලෙන් අගල සතුරාගේ බල ප්‍රදේශය ආක්‍රමණය කළා. සතුරා වලලා තිබූ මාර්ග බිංගුවම් සහ උගුල් රණවිරුවන්ගේ ගමන නතර කිරීමට සමත් වුණේ නැහැ. ත්‍රස්තවාදය සංකේතයක් වූ කිල්ලුච්චි දෙසට සෙබළුන් ඇතුනේ මරණය අතපිවයි. ගුවන් හමුදාවේ නිරන්තර සහාය මැද්දේ සතුරු මරුමස්ථාන එකින් එක විනාශයට පත් වුණා. මැටි බැම්මාල් හා අකල්පුල පැවති ඩබ්ලිව් මොහොනට මොහොන සටන් වලින් සෙබළුන් ජයග්‍රහණය කළා. වසර ගණනාවකට පසු කිල්නුච්චි නගරය මත ජාතික දජය එසරිද්දී ත්‍රස්තවාදයේ කොන්ද ඉඳී ගියා. ගුවනේ සිසාරා ඇදුණු මල්ටි බැරල් රොකට් ප්‍රහාරවලින් වන්නිහස ආලෝකමත් වී තුවාල ලැබූ තම සගයන් කර තබා ගනිමින් සෙබළුන් යුදබීමේදී උදාර සහෝදරත්වය ප්‍රකට කළා. පොදුකුඩු ඉරිප්පු කන කලෑර තුළ සිටි ස්නයිපර් බලකායේ රණවිරුවන් සතුදාගේ අවසාන මර්මස්ථාන ඉලක්ක කළා. වසර 30ක සාමය නිමා කිරීමේ තීරණාත්මක සටන නන්දිකඩල් කලපුව අසරති අරඹනවා. සතුරාගේ අවසාන බලකොඩු බිඳ වන්නට රණවිරුවන් මරණීය අභිෂේක නොසරි සටන් කළා. ත්‍රස්ත ගහනෙන් මුදාගත් දහස් ගණනක් අහිංසක ජනතාව රණවිරුවන්ගේ රැකවරණය මැද සුරක්ෂිතව පැමිණියා. කලපු මඩ වගුරු මැද සතුරාගේ අවසාන බලාපොරොත්තුවද සදාහර වසුන්වී ගොස් තිබුණා. මුළු මහත් ශ්‍රී ලංකාවම එකම ජාතික දජයක් ඇරතට පත් වූ ඒ අභිමානවත් මොහොත උදා වුණා. රටපුරා රතිඤ්ඤා හඬමැද කිරිබත් ගියමින් මුළු ජාතියම නිදහසේ අරුණාලෝකයේ සැමරුවා. මේ නිදහස වෙනුවෙන් දීපිදු සහ ආභාගිත වූ වීරෝදාර රණවිරුවන් අප සමදා ගෞරවයෙන් සිහිපත් කරනවා. අනාගත පරිපුරයෝ දිසා වූ උදා වූ තිරසාර කාලයේ රණවිරුවන් අපට දායාද කළ උතුම් වස්තුවයි.